හැමදාම වගේ නිවාඩුවක් හම්බෙච්ච ගමන් කරන්න ආසම වැඩක් තමයි ඇවිදින එක. අපි මෙච්චර කාලෙ ඇවිදින කවදාවත් බ්ලොග් එකක් කරේ නැහැ. අද අපි බ්ලොග් එකක් කරන්න යනවා. අද අපි ඇවිල්ලා ඉන්නේ දෙනියා සයිඩ් එකේ තියෙන ගොංගල කියන කන්ද බලන්න තමයි. මම ඔයාලට පෙන්නන්නම් මෙතන ලස්සනට පේනවා අපිට ගොංගල කොහොමද කියලා. ඊට පේන කඳු මුදුන අපි යන්න ඕන මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට තමයි ගොංගල කියන්නේ. අපි දැන් ඉන්නේ මෙතන. ගමන් සගේ විදියට ඉන්නේ අශින් ඉන්නවා මෙතන. මෙතන ඉන්නවා අපේ තරුෂ. මෙතන ඉන්නවා වගේ යාළුවා චරි. අපි මේ එන ගමන් දැක්කේ මෙතෙන්ට මාරම ලස්සන view එකක් තියෙනවා. අපි ආපු පාරයි මේ මම හිතන්නේ වටේටම තියෙන කඳු ඉන්නක පෙන්නන්න. කොහොමද මේ මිනිස්සු යන්නේ කියලා මේක මම හිතන්නේ මේ නායකයෝ වූ පැල්ලමක්වත් එහෙම යන්න සලකුණක්වත් එහෙම නම් නෙමෙයි. මේක අර නිකන් සෝදාපාලුවට ලක් වෙච්ච මොකක් හරි සීන් එකක්. පැත්තක මීදුවෙන් ඇහිලා තියෙන්නේ. ඒත් එක්කම මේ අනිත් පැත්ත. අම්මෝ මේ view එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ. බයික් නවත්තපු තැනට පස්සේ අපිට හම්බෙන ඇතැරලා දාපු කුළුණක්. ඒකත් එක්ක අපේ ගමන් මාර්ගයේ වැටිලා තියෙන්නේ. මෙහෙම මෙච්චරලා ආපු පාර ලස්සන පාරකින් අමාරු හැබැයි බොහොම සුන්දර මාර්ගයකට තමයි අපි යන්න හදන්නේ. එහෙනම් අපිත් එක්ක යන්න. ඒගොල්ලන් දැන් පේනවා ඇති. අපි මේ එන කැලේක ඉන්නේ. එන කැලේක කියන්නේ මෙන්න මෙච්චරයි තියෙන පාර. ඔන්න ඕකේ තමයි දිගටම යන්න තියෙන්නේ. පොඩි පාරක් තියෙන්නේ. ඕ සෑහෙන අමාරුයි. ෂෙප් අපි ඉස්සරහට. අපිට ඕනේ මේ උඩට ගිහිල්ලා පොඩි වැඩක් කරන්න තියෙනවා. ඒකට අපිට ඕනේ මේ දර කෝටු වේලිච්ච ඒවා. අපි දැන් මේ යන පාරෙම හම්බෙන්නේ ඒවා හැම අපි එකතු කරගෙන යනවා. අර දෙන්නත් එහෙන් එකතු කරගෙන යනවා. අපිත් මෙහෙම එකතු කරගෙන යනවා. වේලිච්ච ඒවා තමයි ගන්න. මේ ගොංගල යන්න තියෙන අමාරුම තැන. පේන ඇති මෙතනින් යන විදිය අපේ යාළුවෝ ටික. උනන්න පේන ඇති යන්න තියෙන විදිය. මෙන්න මෙතන නගින්න තියෙන. අර දෙන්න නැග්ගා. මෙන්න මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. දුනක ඉන්නේ මෙතන තියෙන සුන්දරත්වය ඇත්තටම වැහිලා තියෙන මේ මීදුමත් එක්ක ඉක්මනට මීදුම බානවා අනිත් පැත්තට මීදුම නැති වෙනවා. ගල් තලාවක් තමයි ගොංගල කියන්නේ මේ දිගටම තියෙන්නේ ගල් තලාව. මේ ගොංගල කියන නම හැදෙන්නත් මේකට විශේෂ හේතුවක් තිබිලා තියෙනවා. චරිත් දන්නවද ගොංගල කියන්නේ ඇයි කියලා? මේක ඉස්සර කට්ටිය කියන විදිහට ගෝන්නු ඉඳලා තියෙනවා. ගෝන්න හිටපු එකත් එක්ක තමයි ගෝණගල පස්සේ කාලෙක ගොංගල උනේ. ගන්න ඕන ගන්න පොල් ටික අපි ගෙදරින්ම ගාගෙන ආවා. මෙතන ඉතින් පොල් ගන්න නැති පොඩ්ඩක් වැඩේ අමාරු නිසා අපි ඇවිල්ලා යාළුවේ ගොංගල මුදුනේ ඉඳි අපි රොටි හදන්න හැදුවේ. රොටි හදන්න ගත්ත පාර තෙරෙන්න ගත්තා. එන්නේ නෙවෙයි ඇත්තට වහින්න ගත්තා. යෝ ෆයිනලි නම් අපි රස්ස දෙවියන ආවේ කුරුණ ගාලා අපිට තව ෂූට් කරලා දින්නේ. අපි බඩ අපි ගන්නට. හරි ඔයගලන් පේනවා ඇති මේ අපි ආවා අර නේවි කැම්ප් එකක් තියෙන මෙතන. ඒ නේවි කැම්ප් එක සෝරි ඒ කැම්ප් එක ළඟ හාල් බලන් සුප හරි කෑමක් තමයි තියෙන්නේ. ඉතින් මේ හැමදේම ඉස්තටි පරිසරයේ ලස්සනට විඳින්න පුරුදු වෙන්න පරිසරයටත් හානි නොකර එහෙනම් අපි හම්බෙමු. පේනවා ඇති අපි දැන් සෑහෙන දුරක් ආවා. බයික් එක නම් සෑහෙන අමාරුවෙන් අරන් යන්නේ. උගලන්ට පේනවා ඇති මෙන්න මේක. පේනවද පට්ට ලස්සන? හරි මම පෙන්නන්න ගියේ. හරි මේක මම මේක හරියන්නේ. රෝස කියලා හිතන්නේ නේද? ඒ කකුලේ හිර වුණාම ඉතින් මේ සද්දයක් ඇහෙනව නේද? කකුලේ හිර සිරාවට අඩු අනේ හොඩිද හරි ෂෙප් හරි
එමේ පොඩිද පොඩ සදන තියෙන සිරාවට මීමැස්ස සද්දයක්. ඔව් බං. නැති නිසා නැත්තම් මං කුමාරව පයින් කරනවා. ඔය මුගේ පම්පෝරිය ආහා තමයි යන්න ඕනේ. ටිකක් අමාරුයි. පම්පෝරි කාලේ. මොනවද පේන්නේ නැති? මේ හරි කොහොමද කූඩල්ල ඉන්නවා. සීතල පළාතක ඉන්න. මොනවද මේ කූඩල්ලට ඔයගොල්ලෝ මෙහෙත් කියන්නේ මොනවද? මිනින්දෝරු කියලා. මිනින්දෝරෝ. මෙන්න යන්නේ. මට සිරි. ගලේ දිගම ඉන්න ගමන් ඉන්න. උඩට නගින්න බය ආශයෙන්. උස තැන් වලට බය ආශයෙන්. බඩ ගාලා තමයි මේ බිම බලන්නේ. ඕන බා. මෙන්න මේක බලන්න. බලන්න එක මාර යූ. මාරම ලස්සනයි. සුපිරි. අපිට යන ගමනේ අතර වගේ හම්බුණා දියපාරවල් දියපාර සිඳිල ඇත්තරම අපේ අවාසනාවට මේවට ආවම දැනෙන නිදහස ඉතින් හරි අමාරුයි මේ නිදහස ගන්න. අපි කිව්වා අපේ අවාසනාවට මේක සක්‍රිය නැහැ කියලා. දැන් වාසනාව උදා වෙලා තියෙනවා. ඇත්තටම සක්‍රිය වැඩි වෙලා. ඔයාලට මොකද මේ එක්ස්පීරියන්ස් එක ගැන කියන්න තියෙන්නේ? හරිම විනෝදයි. විනෝදයි. මාර විනෝදයක් තියෙන මට කියා ගන්න වචරෙත් නැහැ. ඔයාලට මේ මොකද? වගේ විනෝදයක් කවදාවත් ගන්න බෑ. ආයි මේ වගේ තැනකට වෙන්න ඕනේ. හරි වලම ඉස්සරහ මොකද වෙන්නේ කියලා. සත්‍යයක් නැතුව ගලා බහපු ජලවහර ඔයාලට පේනවා ඇති දැන් කොච්චර සද්දයක් තියෙනවද කියලා. ඔන්න අපි සද්ද චුට්ටකට නවත්තනවා. ඔයාලම අහලා බලන්න සද්දේ. ෆ්‍රෙන්ඩ්ස් අපිට කෙලවලා ඉන්නේ. දැක්කේ දෙමිලා. අපිට තේරෙන්නේ සෑහෙන යට වෙලා. ඕකය. ඔව්. මේ ගම්. ඔයාලට පේනවද? දැන් අපිට පාරක්වත් පේන්නේ නැහැ. මේක ගලක් තියනවද නැද්ද? මුකුත් පේන්නේ නැහැ. ඔක්කොම වතුර වැහිලා. අර කලින් ඉදිරියට දොළ මාරා වගේ. අර උන පේනවද අර අරු ඉන්න හරි. සෝරි සවා වෙන්න. එන්න වතුර පාරක් එන්න අපි ඉස්සරහට. එන්න. යව්. අම්මට අඩ